හිතන්න මෙහෙම. ඔයා එක දවසක් වැඩට යනවා. වැඩේ කරන ගමන් එකපාරටම ඔයා බිමට වැටුණා. ඔයාව හොස්පිටල් ගෙනිච්චා. ඩොක්ටර්ස්ලා ලොකු එෆර්ට් එකක් දීලා ඔයාගේ ජීවිතේ බේරගන්න ගියාට ඔයා තාම ඇහැරියවත් නැහැ. ඔන්න පැයකට ආසන්න කාලයක් වගේ ගිහිල්ලා ඩොක්ටර්ස්ලා හිතාගෙන හිටියේ හරි. ඔයා මැරිලා ඇති. ඒත් ඉතින් ලොකු එෆර්ට් එකක් දීලා තාමත් ඔයා බේරගන්න හැදුවා. එකපාරටම ඔයා නැගිට්ටා. දැන් ඔයා සමහර විට හිතනවා ඇති මේක බොරුවක් කියලා, නැත්නම් මේක ෆිල්ම් එකක වෙච්ච දෙයක් වෙන්නේ නැති. ඒත් මේක ඇත්තටම අපේ ලෝකෙ සිද්ධ වුණා. 2016 ජනවාරි මාසේ එංගලන්තේ නෝර්තම්බර්ලන්ඩ් කියන ටවුන් එකේ 50 හැවිරිදි කාන්තාවක්, එයාගේ නම සෝනියා බර්ට්න්ට මේක තමයි වුණේ. එක දවසක් ඔන්න එයා වැඩට ගියා. වැඩේ කරන ගමන් එකපාරටම පපුවේ අමාරුවක් ඇවිල්ලා මේ බිමට වැටුණා. ඇම්බියුලන්ස් එකක් ආවා. එයාව හොස්පිටල් එකට ගෙනිච්චා. දැන් පැයකට ආසන්න කාලයක්, ඒ කියන්නේ විනාඩි 56ක් වගේ සෝනියා මැරිලා වගේ තමයි හිටියේ. ඒත් ඩොක්ටර්ස්ලා ලොකු එෆර්ට් එකක් දීලා කොහොම හරි මෙයාගේ ජීවිතේ බේරගත්තා. ඒත් සෝනියාගෙන් ඇහුවොත් එයා කියන්නේ ඩොක්ටර්ස්ලා එහෙම මේ වැඩේ අතහරින්න නැතුව කොහොම හරි බේරගන්න හේතුව එයාගේ හස්බන්ඩ් නිසාලු. මෙහෙමයි. සෝනියාට අනුව මේක තමයි කතාව. එයාගේ හස්බන්ඩ්, එයාගේ නම ජෝන්. එයා අවුරුදු 12කට කලින් 2004 දී එයා නැති වුණා. එතකොට අර මන් දැන් කිව්ව විනාඩි 56 තුලදී සෝනියාට ජෝන්ව හම්බුණා. ජෝන්ගේ හොල්මන. එතකොට ජෝන් මොකද්ද කිව්වේ? මේ සෝනියාට කිව්වේ එක දෙයයි. දැන් තාම වාගේ කාලය ආවේ නැහැ. ඒ නිසා වහාම දරුවෝ ගාවට යන්න. ඒගොල්ලොත් එක්ක ඉන්න කියලා කිව්වා. එතකොට අන්තිමේදී සෝනියා ඒ වෙලෙත් තමයි නැගිට්ටේ. එක විදියකින් අපිටත් කියන්න පුළුවන් එක දෙයක් තමයි හැම හොල්මනක්ම ඉතින් නරක නෑ. සමහර අයත් ඉතින් හොඳ යුන් ඉන්නවා.